ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවර්ණ හංසික. අද මම කතා කරන්නේ ඇස් ලෙඩ ගැන. ඇස් ලෙඩ කිව්ව මතක් වෙන්නේ විස බීජයක් කෑම. ඒකේ ලෙඩේ ගැන තමයි කතා කරන්නේ. ඇස් වල තියෙන රෝග ගැන නෙවෙයි. ඇස් ලෙඩ ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒකට නූතන වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ කන්ජන්ක්ටිවයිටිස්. කන්ජන්ක්ටිවයිටිස් ඒ කියන්නේ ඇහැ ඉස්සරහින් තියෙන පටලයක් කන්ජන්ක්ටිවා කියලා. ඒකේ ඇතිවන අයිටිස් කියන ආසාදනය ප්‍රදාහ ආසාදන තත්ත්වයක්. ඒකට තමයි කන්ජන්ක්ටිවයිටිස්. මේ ඇස් ලෙඩ කියලා මම අද කතා කරන්නේ. ඒක ආයුර්වේදයේ පැහැදිලිව දක්වලා තියෙනවා අභිෂ්‍යන්ත කියලා. නේත්‍ර අභිෂ්‍යන්ත ඒක දෝෂ අණු ඒ කියන්නේ රෝග ලක්ෂණ අණු වාත පිත්ත කප රක්තජ කියන කොටස් 4කට බෙදලා තියෙනවා. ඒ කාලේ ආයුර්වේදයේ බව කතා කරලා තියෙනවා. මේක ප්‍රභේද ගත්තොත් හේතු විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇති වෙන්නේ වෛරස් හින්දා ඇති වෙන්න පුළුවන්. ඒක බෝවීම ඉතා වැඩි වෛරස් හින්දා. එතකොට අර ආයුර්වේද කියලා තියෙන දේම තමයි ඒ කාලේ වෛරස් ඒ දේවල් හොයාගන්න විදිහක් තිබෙන්නේ නැහැනේ. ඈත අතීතේ ඊපස්සේ බැක්ටීරියා ගොඩක් නැති වෙන එක බැක්ටීරියා නිසා. ඊළඟට ආසාත්මික. ඒ කියන්නේ ඇලර්ජිස් කියන්නේ පරාග, දෝවිල්ල, ලෝම මේ දේවල් හින්දා. ඊට පස්සේ උද්දීපක ඉරිටන්ට්ස් ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය දුම ඒ දේවල් අංශු ඇහැ මතට වැදුනහම මේක එන්න පුළුවන්. ගොඩක්ම සුලභ බැක්ටීරියා හින්දා එන එක. ලක්ෂණ ගත්තොත් ඇස් වල ඔයගලන්ට අඳුන ගන්න ඔබටත් තියෙනවද කියලා ඇහැ රතු වෙනවා. ඒක Tamanට පේන්නේ නැහැ පිට කෙනෙක්ට වෛද්‍යවරයාට අනිත් අයට පේනවා. කැසීම ඇහැ දැවිල්ලයි ඇහැ කැවෙනවා වගේ. ඒ දේවල් ඔයගලන්ට දැනෙනවා. ශ්‍රාවයන් ගලනවා. එහෙම වෙනවනම් ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟට ආලෝකයට සංවේදී. වැඩි ආලෝකය බලන්න බෑ. ඒ දේවල් වෙනවා. ඊට පස්සේ කබ කඳුළු කබ වැඩි. මේ ඇහැ වටේ බැඳිලා ඇහි පිල්ලම් වල. ඒක ගොඩක්ම බැක්ටීරියා හින්දා තමයි එන්නේ. කබලක් බැඳෙනවා. කබ වැඩි වෙනවා. කබලක් විදිහට බැඳෙනවා. කහ පාටට ඒක වෙන්නේ බැක්ටීරියා හින්දා. වෛරස් හින්දා නම් සුදු පාට ශ්‍රාවයන් කියන්නේ පාර සුදු පාටට තමයි බැඳෙන්නේ. ඒ කියන්නේ සුදු කියන්නේ ආවරණ. විදිහට ශ්‍රාවයන් ගන්නවා නම් වෛරස් කහ පාටට තියෙනවා නම් ගොඩක් වෙලාවට බැක්ටීරියා තමයි හේතු වෙන්නේ. ප්‍රතිකාර ගත්තොත් ඒ කියන්නේ බටහිර නූතන ඇලෝපති ක්‍රමයේ ගත්තොත් අයි ඩ්‍රොප්ස් තියෙනවා. ඒ කියන්නේ ඇන්ටි බැක්ටීරියා ඇන්ටි වෛරස් ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. බොන බෙහෙත් සහ එළියෙන් දාන අයි ඩ්‍රොප්ස්. ඊළඟට ආයුර්වේද ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති ආයුර්වේද ප්‍රතිකාර පවා මේ ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ බින්දු ඩ්‍රොප්ස් දාන ආයුර්වේදෙත් තියෙන. ඒකට ආයුර්වේද වචනේ තමයි ආශ්චෝදන කියලා කියන්නේ. අයි ඩ්‍රොප්ස් තියෙනවා ආයුර්වේද විදිහට. ඉතින් පිරිසිදුව තමයි මේ දේවල් කරන්න ඕනේ. ඒක ඕගොල්ලන්ට ඕන විදිහට කරන්න බෑ. ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. පරිශේක කියන්නේ ඇහැ සේදීමකුත් තියෙනවා. මේ ආයුර්වේදයේ ඒ කාලේ කතා කරලා තියෙනවා. අංජන ඇහි යට ඇහි බැම ඇතුලෙන් ගන්න දේවල් තියෙනවා. ඔය ඇහි බින්දුයි පරිශේක කියන්නේ හේදීම අංජන ගාන එක. ඔය දේවල් වලින් ඇස් ලෙඩ හොද කරගන්න පුළුවන්. ඊළඟට ඇස් හේදීමට සාමාන්‍ය පාවිච්චි කරන්න පුළුවන් කුඩා දේවල් වල කුඩා රෝග වලට රෝග ලක්ෂණ කුඩා පීඩා වලට පාවිච්චි කරන්න පුළුවන්. සමන් පිච්ච කොළ, නෙල්ලි කොළ, දෙලුම් කොළ. ඔය තුන් වර්ගයෙන් හොඳට හොදලා ඒක පෙරලා රස්නේ ගියාට පස්සේ ඒ කියන්නේ තම්බලා රස්නේ ගියාට පස්සේ දැම්මීමෙන් පසු ඒකේ රස්නේ පෙරලා රස්නේ ගියාට පස්සේ ඇස් දෙක හොදන්න පුළුවන්. මේ දේවල් එහෙම නැතුව ඇස් වලට විවිධ දේවල් දැමීම කිසිසේත් සුදුසු වෙන්නේ නැහැ. ඉතා ප්‍රවේශමෙන් මේ දේවල් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් ඔබ වෛද්‍ය නිර්දේශ අනුව තමයි කරන්න ඕනේ. කල යුතු දේවල් අපි බලමු. මේ අත් නිතර හොදනවා. අත් වලින් ඇස් ඇල්ලෙනවා. තමන්ගේ විස බීජ වෙන කෙනෙක්ට යන්න පුළුවන්. ඒ අයගෙන් පරිස්සම් වෙන්න පුළුවන්. ගෙදර කෙනෙක්ට ඇස් ලෙඩ තියෙනවා නම්, යාළුවට ඇස් ලෙඩ තියෙනවා නම් සැනිටයිසර්ස් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සනීප ආරක්ෂක දියර මේ අත් පිළිදාන පිරිසිදු කරන්න සබන් දාලා අත් හොදන්න නිතර අත් හොදන්න ඕනේ. මේ ලෙඩේ තියෙන අය සහ ඒ අවට ඉන්න අය. මේ දවස්වල මේ ගම් වතුරත් එක්ක මේ ලෙඩේ ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කන්ටැක්ට් ලෙන්සස්. ඒ දාන අය කන්ටැක්ට් කාච දාන අය මේ විශේෂයෙන් පිරිසිදු කරන්න ඕනේ. ඇස් ලෙඩ තිබ්බ හෝ නැත්නම්. ඊළඟට ඇස් අල්ලන්න එපා. ඇල්ලුවා මේ විස බීජ ටික අතට එනවා. එහෙම හදිස්සියක් ඇල්ලුවොත් ඉක්මනින් අත් පිරිසිදු කරගන්න. ඊට පස්සේ පෞද්ගලික ද්‍රව්‍ය බෙදා ගන්න එපා. ඒ කියන්නේ තුවායක්, ලේන්සුවක්, ඒ දේවල් බ්‍රෂ් එකක්, මොකක් හරි ගාන දෙයක් ඒවා
කිසිසේත් ඕගොල්ලෝ හුවමාරු කරගන්න එපා. ඒවෙන් මේක ඇත්තට මේ කියන්නේ සූත්‍රජීවී ගොඩක් දුරට සූත්‍රජීවී වෛරස් හෝ බැක්ටීරියා. ඒ හින්දා තමයි ඉක්මනට බෝ වෙන්නේ. මේ ගම්මතුර ආපදාවත් එක්ක ඊට පස්සේ මේ ලෙඩ රෝග එන්න පුළුවන්. ඒ හින්දා ඕගොල්ලෝ පරිස්සම් වෙන්න කාලෙන් කාලට මේ රෝග තත්ත්ව වැඩි වෙනවා. ඒ හින්දා ඔබේ දරුවට ඕගොල්ලෝ ඒවෙන් පරිස්සම් වෙන්න ලෙඩේ හැදෙන්න කලින් හැදීමේ වැළකීම තමයි ගොඩක්ම වැදගත්. මම අද කතා කරේ ඇස් ලෙඩ. ඒ කියන්නේ කන්ජන්ක්ටිවයිටිස්. අභිෂන්ද කියලා ආයුර්වේදෙත් කතා කරලා තියෙනවා. එහෙම ඇස් ලෙඩ හැදුනොත් ඕගොල්ලෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න. මම අද කතා කරේ ඇස් ලෙඩ. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් අවසන්. මගේ ડોક્ટર සඳවර්ණ වහන්සේගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම පහළින් තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලෝ ඉක්මනින් වීඩියෝ එකක් මම upload කරපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් වේවා.